වැද්ද ගිහිල්ලා පන්සල ගාව උගුලට වනවා. අහුවෙන්නේ මොකෙක්ද? මුවපැටියෙක්. උගුලේට අහුවෙනකොටම පන්සලේ හාමුදුරුවෝ බණ කියා ඉන්නේ. සංසාරේ පුරුද්දක් තිබ්බ මේ තිරිසන් සතාට මොකක්ද? බණහල පුරුද්දක් තිබ්බා. නොතේරුණත් කමක් නෑ අහන්න. සසරට හේතුවේ අර තිරිසන් සතා ඒ ආත්මේ බණහලද එහිටියේ නෑ. සසර පුරුද්දක් තිබ්බා. උගුලේ ඔට්ටු වෙනකොට මැරෙනකොට බණ අහා හිටියේ. වැදගත් මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල. ඉතින් මේ සතා මොකද කරන්නේ? මැරුණා. ඉපදුනේ කොහෙද? අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ. මොකක්ද කරපු පින්කම? බණ අහපු එක. ඒ විතරක්ද? අවුරුදු 7න් නංගි දෙනවා ලොකු අයියට හාමුදුරුවන්ට මහාන කරගන්න. කෙස් ටික කපනකොට රහත් වෙනවා. සසරේ කරපුවා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක?